ශ්‍රී ලංකා කණ්ඩායම අද 2026 ලෝක කුසලානේ සිය ප්‍රථම තරගයට මුහුණ දීමට පිටියට පිවිසියා. ජනිත් ලියනගේ වෙනුවට අද තරගයට වනිදු හසරංග නැවතත් කැඳවා තිබුණේ ශ්‍රී ලංකා දගපන්දු බලයනිය තර කර ගැනීමේ අරමුණින්. කාසී වාසී අයර්ලන්තයේ දෙසට කැරකෙද්දී ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරාගත්තා. කෙසේ වෙතත් ආරම්භක පිතිකරු කමිල් මිෂාරගේ ඉනිම ලකුණු 14කට සීමා වුණේ මාක්කඩයාගේ වේගය අඩාල කළ පන්දුව නිවැරදිව කියවා ගැනීමට නොහැකි වීම නිසායි. පළමු පවර් ප්ලේ අවස්ථාව අවසානයේ දකින විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50කට එක් කඩුල්ලක් ලබා සිටියා. පසුව පැතුම් නිශ්ශංක ලකුණු 24ක් ලබා සිටියේදී පෝල් ස්ටාලින් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. ඉන්පසු ඉක්මනින් ක්‍රියාත්මක වූ ඩොක්රල් පවන් රත්නායකට ක්‍රීඩාකරේ අසුන් වෙන් කර දුන්නේ ඔහු ලකුණු 5ක් ලබා සිටියේදී. කඩා වැටෙමින් තිබූ ශ්‍රී ලංකා ඉනිම නගා සිටුවීමේ අරමුණෙන් පිතිකරණ උසස් වීමක් ගෙන පැමිණි දුනිත්ද සාර්ථක වීමට හැකි වූයේ නැහැ. ඔහු ලකුණු 10කට දැවී ගියා. පන්දු අර 7 සිට 14 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ ලකුණු 37ක් පමණක් වන අතර කඩලු 3ක් අහිමි වී ගියා. කෙසේ වෙතත් කණ්ඩායමේ ලකුණු වේගය වැඩි කිරීමේ වගකීම කරටගත් කමිදු මෙන්ඩිස් වේගවත් ලකුණු 44ක් ලබා ගත්තේ කඳුළු පිරිදෙනතින් සිටි ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන්ගේ මුවට සිනහවක් එක් කරමින්. කුසල් මෙන්ඩිස් සමගින් ඔහු 5 වන කඩුල්ලට පන්දු 30කින් ලකුණු 67ක් එක් කළා. කලකට පසු සිය අත්දැකීම් උපරිමයට උපයෝගී කරගත් කුසල් මෙන්ඩිස් සිය පිත්තේ වගකීම නිසි ආකාරයෙන් ඉටු කළේ පන්දු 43ක් නොදැවී ලකුණු 56ක් ලබා ගනිමින්. කෙසේ වෙතත් නායක දසුන් චානක පළමු පන්දුවෙන්ම දැවී ගියා. ඒත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 20 අවසානයේ කඩුළු 6කට ලකුණු 163ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී මැක්‍රති සහ ඩොක්ටරල් කඩුළු දෙක බැගින් ලබා ගනිද්දී එඩයා සහ ඩෙලනි එක් කඩුල්ල බැගින් ලබා ගත්තා. ලකුණු 164ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත ප්‍රථම කඩුල්ල ලෙස නායක පෝල් ස්ටාලින් මහීස් තීක්ෂණ දවා ගත්තේ පැයට කිලෝමීටර් 111ක වේගයෙන් යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්. ඉන්පසු කෙමෙන් අයර්ලන්ත ඉනිම ගොඩ නැගූ ලෝකන්ටක ලකුණු 21ක් සහ රෝසඩයා ලකුණු 40ක් රැස් කළා. ඒ අනුව අයර්ලන්තයේ 143කට සියල්ලන් දැවී ගියා. පන්දු අර 15ත් 17ත් අතරදී අයර්ලන්ත ඉනිමේ කඩුළු 4ක් දැවී යාම නිසා ඔවුන් අතින් තරගය ගිලිහි ගියා. කෙසේ වෙතත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සහ මහීස් තීක්ෂණ කඩුළු 3 බැගින් බිඳ දැම්මා. මතීෂ පතිරණ කඩුළු 2ක්ද දුනිත් සහ චමීර අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියා. සිය පාදයේ ආබාධය නැවතත් මතුවුණ නමුත් වනිදුවේ පස්සේ කළා කණ්ඩායම වෙනුවෙන් සිය රාජකාරිය ඉටු කිරීම කැපී පෙනෙනවා. තරගයේ වීරයා සම්මානයේ වේගවත් ඉනිමේ හිමිකරු කමිදු මෙන්ඩිස් අට හිමි වෙද්දී තරගයේ අනතුරු ඔහු තරගය පිළිබඳව මෙලෙස අදහස් දැක්වුවා. මම මැදදී කුසල් මෙන්ඩිස් සමග සබඳතාව ගොඩනගා මොමෙන්ටම් එක අපේ පැත්තට ගන්න තමයි උත්සාහ කළේ. කුසල්ගේ ඉනිම නියමයි. චමීර වනිදු මහීෂ් විශිෂ්ටයි. එම නිසා ඔවුන්ව 150කට අඩුවෙන් තබා ගැනීමට පහසු වුණා. අපි හිතුවෙත් ලකුණු 170ක කඩුල්ලක් බව. නමුත් මැදදී දගපන්දු යවන්නන් පන්දු යවන ආකාරයේ දුටු විට අපිට ලකුණු 160 ප්‍රමාණවත් බව සිතුණා. මෙම ජයත් සමග ශ්‍රී ලංකාව B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පත් වුණා.